මගේ නම සුමුදු උදයන්ගනි. මම ආවේ ගම්පහ ඉඳන්. මගේ බිස්නස් එක ෆැබ්‍රික් බෑග්ස් නෝවා ක්‍රියේෂන්ස් නමින් තමයි මම ව්‍යාපාරය පටන් කරගෙන යන්නේ. ව්‍යාපාරය ආරම්භ කළේ කොහොමද කියලා කිව්වොත් මම මුලින්ම බැංකු ශාස්ත්‍රයේ රැකියාව කරනවා. ඊට පස්සේ මගේ පුතා හම්බෙනවත් එක්කම මට රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මම ගෙදර ඉන්න කාලෙදී බලනවා මට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම YouTube එක හරහා තමයි මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්නේ. මොකද මට ක්ලාස් එකකට යන්න විදිහක් තිබුණේ නැහැ. මගේ පුතා පොඩි හින්දා YouTube එක හරහා ඉගෙනගෙන ඊට පස්සේ ඒකට අවශ්‍ය බඩු ගන්න කීප දෙනෙක්ගෙම විස්තර ඇහුවත් මට හරි විස්තරයක් හම්බෙන්නේ නැහැ. මම කොළඹ කුමාර වීදියට ගිහිල්ලා ඒ ෂොප් වලින් සමහර ඒවා Google එකකින් ගත්ත ෆොටෝස් පෙන්නලා එහෙම තමයි මම මුලින්ම අමුද්‍රව්‍ය හොයාගන්නේ. ඒ විදිහට තමයි ව්‍යාපාරය පටන් ගත්තේ. ඉස්සෙල්ලම මහුවේ මම පර්ස් එකක් එක YouTube වීඩියෝ එකක් බලාගෙන මහුවේ. මම ඔෆිස් ඇඳපු සාරියකින් තමයි මම මුලින්ම එක මහුවේ. ඊට පස්සේ අර ඒ මැටීරියල් ගෙනල්ලා පටන් අරගෙන මුලින්ම මම මහපු ප්‍රොඩක්ට් එක මම දැම්මේ ඒතකොට Facebook group එකේ තිබුණා මහුන් ගෙතුන් අත්කම් නිර්මාණ කියලා group එකක්. මම ඒකට තමයි මුලින්ම ෆොටෝ එකක් ගහලා මගේ ප්‍රොඩක්ට් එක දැම්මේ. ඒ හරහා තමයි මට මුල්ම ඇනෝම ලැබුණේ. මුල්ම ඇනෝම දුන්නේ ප්‍රියන්ති ගුරුගේ කියලා කඩුවෙල ඉන්න අක්කා කෙනෙක්. එයා තාමත් මගේ කස්ටමර් කෙනෙක්. එහෙම ටික ටික තමයි මගේ බිස්නස් එක මම හදාගත්තේ. ඇත්තටම පුද්ගලික හේතු මත කාලයක් නතර කරලා තිබුණා. ඒ විදිහට ඇවිල්ලා දැන් මම නෝවා ක්‍රියේෂන්ස් නමින් ඔන්ලයින් මගේ ව්‍යාපාරය Facebook කරා කරගෙන යනවා. දැනට මං ගාව 3 දෙනෙක් වැඩ කරනවා. ඒ කියන්නේ මං ඒගොල්ලන්ට වැඩි වෙලාවට සම්පූර්ණ බෑග් එක නෙමෙයි කොටස් වශයෙන් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තමයි කරගෙන යන්නේ. ඒ විදිහට තමයි බිස්නස් එක කරන්නේ. මගේ ව්‍යාපාරේ මගේ ප්‍රොඩක්ට් එක දැනට රටවල් 10කට ආසන්නව ගිහින් තියෙනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ අයම පිටරටින් අය ඕඩර්ස් දාලා තියෙනවා. ඒ අතරින් ඉතාලි විශේෂයි. ඉතාලි රටෙන් මට විශාල වශයෙන් යනවා හම්බෙලා තියෙනවා. මගේ පළවෙනි කස්ටමර් මට හම්බෙන්නේ මහුන් ගෙතුම් අත්කම් නිර්මාණ කියන Facebook page එකකින්. එයා මගෙන් මුලින්ම ඕඩර් කළේ පෙන්සිල් කේස් එකක්. පෙන්සිල් කේස් මට මතක විදිහට 12ක් එයා ඕඩර් කළේ. මම ඒක මුලින්ම හදලා ඒ දවස්වල එච්චර courier service ප්‍රසිද්ධ නැහැ. මම ඒක පෝස්ටල් හරහා තමයි යවුවේ. ඒක මුලින්ම ගියා. ඇත්තටම ඒ ප්‍රොඩක්ට් එක ගියාට පස්සේ ලොකු බයක් තිබුණා. මොකද මම මුලින්ම සේල් එකක් කළේ එයාට ඒක කොයි විදිහට කස්ටමර් බාරගනීද කියන බය තිබුණා. ඒ වුණාට එයාගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාරයක් හම්බුණා. ඒ හින්දා තමයි මම දිගටම මේක දිගටම කරගෙන යනවා කියන එක මගේ හිතට ආවේ. ඒ ලැබිච්ච ප්‍රතිචාරෙත් එක්ක තමයි. මගේ හස්බන්ඩ්යි මගේ පුතයි තමයි මට තියෙන ලොකුම හයිය. ඒ දෙන්න තමයි මේ හැම දෙයකම පිටිපස්සෙන් ඉඳන් මට උදව් කරන්නේ. ඊට අමතරව මම මතක් කරන්න ඕනේ මම මුලින්ම මහන්න පටන් ගත්තේ සාමාන්‍යයෙන් ඕනම ගෙදරක තියෙන මැෂින් එකක් තමයි මටත් තිබුණේ. ඒකෙන් මහගෙන යනකොට මගේ තාත්තා තමයි මට ඉස්සෙල්ලම heavy duty machine එකක් ගෙනල්ලා දුන්නේ. මේ වෙලාවේ මම තාත්තවත් මතක් කරනවා. ඊට අමතරව මගේ නෑදෑයෝ කසින්ලා ඔක්කොම මොකද ඒගොල්ලෝ සමහර අය පිටරට ඉන්නවා සමහර අය ලංකාවේ. ඒගොල්ලෝ මම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මගේ page එකට අප්ලෝඩ් කළාම හරි මොකක් හරි ඉවෙන්ට් එකකට මම සහභාගී වුණාම හරි මට කතා කරලා ඒකේ හොඳ නරක කියලා දෙනවා. තව ඉස්සරහට යන්න මට අවශ්‍ය උපදෙස් දෙනවා. ඇත්තටම ඒක ලොකු ශක්තියක් මට. ඒ හැමෝම මම මේ වෙලාවේ මතක් කරනවා. ආරම්භයේදී ආයෝජනය කළ මුදල කිව්වොත් එimhe ඇත්තටම බොහොම පොඩි මුදලකින් මම පටන් ගත්තේ. මොකද මම මේ මැටීරියල් ගැන දැනුවත් වෙලා තිබුණ නැහැ. ඇත්තටම මට හස්බන්ඩ් තමයි මුලින්ම ඒකට අවශ්‍ය මුදල් දුන්නේ. එතකොට මට මතක විදිහට රුපියල් 5000ක් වගේ පොඩි මුදලකින් තමයි
මම ආරම්භ කළේ. ඒ කියන්නේ යාරයක් දෙකක් වගේ තමයි මැටීරියල් වලින් ගත්තේ සිප එහෙම අරගෙන තමයි මුලින්ම පටන් ගත්තේ. මොකද අර YouTube බලලා ඒක ඉගෙන ගත්ත හින්දා මට අර ලොකු ක්වොන්ටිටි එකක් අරන් මහන්න තරම් දැනුමක් තිබුණ නැහැ. ඒක මම ටික ටික අරගෙන මහලා තමා මේ දැනුම හදාගෙන මේ ප්‍රොඩක්ට්ස් හදන්න පටන් ගත්තේ. ඒකට මට ටික කාලයක් ගියා. ඒ විදිහට තමයි අද මේ කරන ප්‍රොඩක්ට්ස් කරන්නේ. අභියෝග කිව්වොත් ඇත්තටම මට මහනවා කියන එකම අභියෝගයක්. මොකද මම ඇත්තටම ඒ පැත්තට පොඩි කාලේවත් ඉන්ට්‍රස්ට් එකක් තිබිච්ච කෙනෙක් නෙමේ. ඒතර මම ස්ටඩි කරලා තිබුණෙත් මම බැංකු ක්ෂේත්‍රයේ වැඩ කරපින්දා ඒ පැත්තෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඒතර මට මෙහෙම ස්කිල් එකක් තියෙනවා කියලා මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. අර ජොබ් එකෙන් අතර වුණාට පස්සේ ඒ කාලය ගත කරන්න විනෝදාංශයක් විදිහට තමයි මම try කරලා බැලුවේ මේ මහවුන් කියන සබ්ජෙක්ට් එක. ඇත්තටම මුලදී නම් මට මහනවා කියන එකම ලොකු අභියෝගයක් වුණා. මොකද ක්ලාස් එකකට යන්නත් බෑ. එතකොට මහන්න YouTube වීඩියෝ සමහරවිට මම එකම වීඩියෝ එක 50 පාරකට වඩා බලලා තියෙනවා මේ බෑග් එක කම්ප්ලීට් කරන්න. දැනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගන්න YouTube එකෙන්. මුල් කාලේ මට ඇත්තටම මහනවා කියන එකම ලොකු අභියෝගයක්. මම දැනට ඔන්ලයින් තමයි මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. මගේ Facebook page එක Nova Creations නමින් තියෙන්නේ. ඔයගලන්ට ඕඩර් එකක් දානවා නම් මගේ WhatsApp number එක 071 133 63 58 WhatsApp message එකක් දාන්නත් පුළුවන්. නැත්නම් page එකට inbox message එකක් තිබ්බත් අපි reply කරනවා. අවශ්‍ය විදිහට අනෝම කරගන්න පුළුවන්. අනාගත බලාපොරොත්තු කිව්වොත් මගේ ලොකු ආසාවක් තියෙනවා මගේ products වලින්ම පොඩි showroom එකක් දාන්න. ඇත්තටම මම මීට අවුරුදු 2කට කලින් එක ගෙදර garage එක shop එකක් කරලා මම ඒක පටන් ගත්තා. ඒ වුණාට මට online එන අනෝම එක මට shop එක maintain කරන් stock එක හදාගෙන යන්න අපහසු නිසා ඒක දැනට වහලා තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා 2026 ඒක ඕපන් කරන්න සහ අනාගතයේදී වෙනම shop එකක් දාන්න තමයි බලාපොරොත්තුව. මම මුලින්දම කළේ fabric bags. ඒ කියන්නේ අපි material වලින් තමයි bags නිර්මාණය කළේ. මගේ අලුත්ම product එක තමයි මේ ගෝනි material එකකින් කරන product එක. මේක මම මුලින්ම introduce කළේ teachers day එකට. ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒකට අපි ඒකට DTF print එකක් කරලා තියෙන bag එක තමයි මගේ අලුත්ම product එක. ඒක high demanding product එකක් මේ දවස්වල. ව්‍යවසායිකාවක් විදිහට මට අලුතින් ඉන්න අයට කියන්න තියෙන්නේ සමහරලාට අපි නොහිතන පැතිවලින් අපේ දක්ෂතාවයන් තියෙන්න පුළුවන්. ඒක හොයාගන්න එක තමයි අපි කරන්න ඕනේ. නැත්නම් අර ට්‍රෙන්ඩ් එකට යන දෙයක් හරි හැමෝම කරන දෙයක් හරි කරන්න බලන්න නැතුව තමන් ඇත්තටම දක්ෂ මොකෙටද කියලා හොයාගෙන ඒ පැත්තෙන් තමන්ගේ බිස්නස් එක කරන් යන එක තමයි හොඳම. අනිත් එක ගොඩක් දැන් ඉන්න අය ටග්ගාලා දියුණු වෙන්න ටග්ගාලා බිස්නස් එක අප් කරගන්න කියන එකේ තමයි ඉන්නේ. ඒක චුට්ටක් අමාරු සහ කෙටි කාලින දෙයක් කියලා මම හිතනවා. ඒ හින්දා තමන් වඩා දක්ෂ මොකෙටද කියලා හොයලා බලලා ඒකින් නිසි හැදෑරීමක් කරලා ව්‍යාපාරය පටන් ගන්නවා නම් හොඳයි. අනිත් එක නිකන් කියන්නේ කාලය නිකන් අපතේ යවන්න නැතුව මොනවා හරි දෙයකට යෙදෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.